ඔයාලටත් මතකද මම ලිව්ව මේ සින්දුව? මේ ඇස් දිහා බලන්න. මේ ඇස් දිහා බලන්න දැන්වත් කියන්න මගේ රත්තරන් ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා දැන්වත් කියන්න මගේ රත්තරන් මේ සින්දුව රොමැන්ටික් සින්දුවක් වුණාට මේ සින්දුවේ තියෙන්නේ හරි දුක්ඛිත කතාවක්. අද අහන්න තියෙන්නේ මම ලිව්ව මේ ඇස් දිහා බලන සින්දුව හැදිච්ච විදිය. මගේ ළඟින්ම හිටපු යාළුවෙකුට මුල්ම ගුරුපත්වීම හම්බ වෙනවා අනුරාධපුර පැත්තේ රාජාංගනේ නීලබැම්ම කියලා ගමක පුංචි ස්කෝලයකට. ඉතින් ওই ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට තමයි මගේ යාළුවගේ පත්වීම හම්බ වෙන්නේ. ওই ගමේ ඉස්කෝලේට ආපු කිසිම ගුරුවරයෙක් වැඩි කලක් රැඳුන්නේ නැහැ. ඊට හේතුව වුණේ හරිම දුෂ්කර හින්දා. වටේම අලි, වටේම ඝන කැලෑවල්. හැබැයි මගේ යාළුවා ওই ගමට ගියේම දුප්පත් අහිංසක ළමයින්ගේ දැස පාදන්න ඕන කියලා චේතනාවෙන්. ඉතින් මේ තරුණ ගුරුවරයා උගන්වන ගමන් පන්තියක ගෑනු ළමයෙක් ඉන්නවා මේ ගුරුවරයා දිහා බලාගෙන. ඒ ගෑනු ළමයි හරි අහිංසක ලස්සන ගෑනු ළමයෙක්. මොනව කරත් එක දිගටම ඇසිපිය නොහෙලම මේ ගුරුවරයා දිහා නිතරම මේ ගෑනු ළමයා බලන් ඉන්නවා. ඉතින් මේ ගුරුවරයාටත් ඕක හරි ඉසර දෙයක්. හරි කරදර දෙයක්. ඉතින් ඔය අතරේ මොන වුණත් මේ ගෑනු ළමයා තමයි ඉස්කෝලේ හිටපු ඉංග්‍රීසි වලට දක්ෂම ගෑනු ළමයා. ඔහොම ටික කාලයක් යනවා. ටික කාලයක් යනකොට දන්නේම නැතුව මේ තරුණ ගුරුවරයාට අර ගෑනු ළමයා ගැන ආදර හැඟීමක් ඇති වෙනවා. හැබැයි හැඟීමක් ඇති වුණාට මේ ගුරුවරයා කොයි වෙලාවත් ඒක කියන්නේ නැහැ. මොකද ගුරු සිසු කියන මේ රාමුව ඇතුළේ ඉඳන් ආදරය කරන්න බැරි හින්දා. ඔහොම කාලයක් යනවා. එකපාරට මේ ගෑනු ළමයා දවස් දෙක තුනක් ඉස්කෝලෙන් නැති වෙනවා. ගුරුවරයා බලනවා ඇයි මේ එන්නේ නැත්තේ කියලා. පස්සේ ළමයෙක්ගෙන් දැනගන්නවා ඇයගේ ගෙදරට අලි කඩා වැදිලා ගේ අලි විසින් කඩා දාලා කියලා. ඉතින් මේක දැනුණාන් පස්සේ ගුරුවරයාට හරි ශෝකයක් ඇති වෙනවා. හරි කනකාටුවක් ඇති වෙනවා. ගුරුවරයා ඒක දැනගත්ත වෙලාවෙම මේ ගෑනු ළමයාගේ ගෙදරට යනවා මේ ගෑනු ළමයා හොයාගෙන. ගෙදරට ගිහිල්ලා කතා බහ කරලා ආයෙත් ගුරු නිවාසයට එන්න ඔහු පිටත් වෙනවා. පිටත් වෙනකොට අවාසනාවකට ඔහුගේ දුරකථනය අර තරුණයාගේ නිවසේ අමතක වෙලා එනවා. ගුරුවරයාගේ දුරකථනය දකින මේ ගෑනු ළමයා මේ දුරකථනයත් අරගෙන සර්ට දෙන්න දුවගෙන යනවා. දුවගෙන යනකොට සර් පේන මානයට ගිහිල්ලා සර්ගේ ෆෝන් එක කියලා ඇය කෑ ගහනවා. ඒ කෑ ගහනවත් එක්කම වල්ලලියෙක් ඇවිල්ලා නොසිතූ විදියට මේ තරුණිය උස්සලා පොළවේ ගහනවා. දන්නවද? ගුරුවරයා කෑ ගහගෙන අලිය එලවලා මේ තරුණිය අත් දෙකට වඩා ගන්නවා. අත් දෙකට වඩාගෙන උකුල මැත්තේ තියා ගන්නවා. ඒත් එක්කම ඇය අවසන් සුසුම් හෙලනවා. ඔය අතරේ අර මියගේ ගෑනු ළමයගේ අතේ යමක් ලියලා තියෙනවා ගුරුවරයා දකිනවා. දන්නවද මොකද්ද ඇදලා තිබ්බේ කියලා? ඇදලා තිබ්බේ හදවතක් ඇඳලා. ඒ හදවත දෙපැත්තේ මේ ගුරුවරයාගේ නමයි අර ගෑනු ළමයගේ නමයි ලියලා. දැන්වත් කියන්න අපි අපේද කියලා තමයි මගේ යාළුවා මට කිව්වේ. මේ තරුණ ගුරුවරයා ආදරේ කියනකම් ඇය ගොඩක් කල් බලන් ඉඳලා තියෙනවා. දන්නවද? ඇය යන්නම යනවා. තරුණ ගුරුවරයා කොළඹ එනවා. කොළඹ ඇවිල්ලා මට දවසක් හම්බෙච්ච වෙලාවක ওই කතාව කියනවා. මට කියන්නේ අර ගෑනු ළමයා අතේ ලියලා තිබ්බ ඒ පේලිය දාලා සින්දුව ලියන්න කියලා. මම ওই සින්දුව ලියනවා. මම ওই සින්දුව ලියන්නේ මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගේ අත්තරක් කියලා සින්දුව පටන් ගන්න. ඒ හේතුව තමයි ඒ දෙන්නා නිතරම ඇස් වලින් ගනුදෙනු කරපු දෙන්නේ. ඔන්නෝමයි ශයාන් මීලංග කියන මේ ඇස් දිහා බලන් සින්දුව මගේ අතේ ලියන්නේ. ඔයාලටත් මේ ඇස් දිහා බලන් සින්දුව ගැන මොකක් හරි මතකයක් තියෙනවා? කමෙන්ට් එකක් දාගෙන යන්න.